ඔබ හිතනවද මහින්ද රාජපක්ෂට වඩා අනුර කුමාර වෙනස් කියලා? ඒ වගේම ඔබ හිතනවද මාලිම ආණ්ඩුව ඇවිත් රටේ සිස්ටම් වෙනස් කරાવી කියලා? ඇත්තම සහ ඛේදනීයම යථාර්ථය තමයි අනුර කුමාරගේ මහින්ද රාජපක්ෂගේ කිසිම වෙනසක් නැහැ වගේම මේ ආණ්ඩුව සිස්ටම් වෙනස් කරන්නෙත් නැහැ කියන එක. මේ රටේ දේශපාලන සංස්කෘතිය මිනිස්සුන්ට අපිරිය ජනක විෂයක් බවට පත් කරේ මහින්ද රාජපක්ෂ. යුද්ධය වෙනුවෙන් ඔහු දක්වපු සුවිශේෂී දායකත්වයේ නොවෙන්න රාජපක්ෂවරුන්ට මේ රටේ ලැබෙන ඉතිහාසෙ කුණුබක් කිය. රාජපක්ෂ කියන නාමය අදටත් මිනිස්සුන්ට අපුල වෙන්න බලපාපු කාරණාවලින් ප්‍රධාන එකක් හැටියට කියන්න පුළුවන් ඔහු වටා හිටපු පාදඩ චරිත විසින් සිද්ධ කරපු නිහීන කටයුතු. මේ අයගේ නම් කියන්න ගියොත් උක්කුවගේ ඉඳන් ජූලම්පිටිය අමරේ දක්වාම කියන්න වෙනවා. ඒ වගේම චණ්ඩිමල්ලි කියන හරක් හොරාගේ ඉඳන් සනත් නිශාන්ත කියන මිනිස්සයා දක්වාම කියන්න සිද්ධ වෙනවා. දේශපාලඥයෝ ගණනාවක් ඒ විදිහට කියන්න සිද්ධ වෙනවා. මේන් රාජපක්ෂ පාලනයේ පාදඩකම පෙන්වන්න එක චරිතයක් උනත් ඇති. මර්වින් සිල්වා කියන චරිතය ඒකට හොඳටම සෑහෙනවා. මර්වින් සිල්වා තමයි රාජපක්ෂ ආණ්ඩුව පිරිහවන්න කටයුතු කරපු ප්‍රධාන චරිතය. මහින්ද රාජපක්ෂ විනාශ කරන්න මර්වින් සිල්වාට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන්නේ මහින්ද රාජපක්ෂම වීම තමයි ඒකේ පුදුමේ කියන්නේ. ඒකට හේතුව තමයි මහින්ද රාජපක්ෂලාගේ වලව්වේ කාලෙක ඉඳන් ඇති දැඩි කරපු එක දඩබල්ලෙක් තමයි මේ පුද්ගලයා. කකුල් ලෙව කන මස් කටු සුප්පු කරන ඇඟේ දැවටෙනකොට ඒ වගේම තමන්ගේ වරිගෙට විරුද්ධ කෙනෙක් වත්තේ වැටපයින්කොට උසි ගන්නන්න රාජපක්ෂලා ළඟ මේ වගේ දඩබල්ලෝ කීප දෙනෙක් හිටියා. ඒ නිසා රාජපක්ෂලා මේ දඩබල්ලන්ව වෙන කාටවත් වඩා ආදරෙන් රැක බලා ගත්තා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මේ දඩබල්ලෝ කරන දේවල් වලින් Tamanට සිද්ධ වෙන අපකීර්තිය ගැන අවමානය ගැන එයාලට වගේ වගක් තිබුණේ නැහැ. මර්වින් සිල්වා රාජ්‍ය නිලධාරීන්ව රජයේ කාර්යාලය ඇතුළටම ගිහින් ගස් බඳිනකොට කැලණියේ මිරිස් කුඩොත් එක්ක එකතු වෙලා පාදට සංස්කෘතියක් ඇති කරනකොට ජාතික රූපවාහිනිය ඇතුළට ඇවිත් ප්‍රවීණ මාධ්‍යකරුවෙක් වුණු TMJ චන්ද්‍රසේකරට පහර දෙනකොට කුඩු සංස්කෘතිය එලිපිටම කරගෙන යනකොට කප්පම් ගන්නකොට තන තන මාධ්‍යවේදීන් තලනකොට පෙළනකොට රාජපක්ෂ නොදැක්ක වගේ හිටියා. මේව දැකපු ඔබත් මමත් එදා කොයිතරම් කිව්වද මේ දඩබල්ලෝ බැඳලා දාන්න කියලා. කරාද? එදා මර්වින් සිල්වා පළවෙනි බලු වැඩේ කරද්දි කණෙන් අල්ලලා එළියට දැම්මනම් මහින්ද රාජපක්ෂට කොයිතරම් ආකර්ෂණයක් ලැබෙනවද කියලා එදාත් අපි පත්තර පිටු පුරා ලිව්වා. රාජපක්ෂලට කෑ ගහලා කිව්වා. ඒත් කළාද? නෑ. රූපවාහිනියට ගිහින් මාධ්‍යවේදීන්ට ගහපු මර්වින් සිල්වාට ඊළඟ කැබිනට් සංශෝධනයේදී මහින්ද රාජපක්ෂ දුන්නේ ජනමාධ්‍ය ඇමතිකම. එතුමා මහජන මතය බල්ලට දැම්මේ. දඩබල්ලන්ට මස්කට දුන්නේ අන්න එහෙමයි. මේ වනචර දේශපාලන සංස්කෘතිය අපි එදා පිළිකුලෙන් බැහැර කළා නේද? අනුරව බලයට ගේන්නේ මේ වගේ වනචර දේශපාලනයක් වෙනකොට ආපහු ගර කටයුතු දේශපාලනයක් අපේක්ෂාවෙන් නෙවෙයිද? ඒත් අපිට දැන් පේනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පාලනයේ මහින්ද රාජපක්ෂගේ පාදඩ පාලනයේ ලොකු වෙනසක් නැහැ කියලා. ඒකට පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අශෝක සපුමල් රන්වල. ඔහු තමයි අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ මර්වින් සිල්වා. ඒකට උදාහරණ දෙන්න මම කාලේ නාස්ති කරන්නේ. රන්වල පහුගිය අවුරුද්දේ කරපු ප්‍රදර්ශනය කරපු දේශපාලන භාවිතාව දන්න ඔයාලට ආපහු ඒවා යනවා කියන්නේ ගහ දන්න අයට කොළ කඩා පාන්න යනවා වගේ වැඩක්. මම එකක් කියනවා. රන්වල වපුරපුවා රන්වල කපා ගන්න පුදෙන්. ඒත් අනුර මහත්තයෝ ඔයා තල වපුරලා පජිරි නෙලන්නේයි. ඒකින්ද මම එකම එකයි කියන්නේ. ඔයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් නෙවෙයි කියලා ලෝකෙට දැන් පෙන්නන්න. ඒකට ඔයා කරන්න ඕන මොකද්ද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඔයාට තේරෙනවනේ.